විජාති පොඩ්ඩක් කියමු බලලා ගමුවානේ තරහ වෙලා වගේ යන්න එපා මැනිකේ. අද අපි යන්න හදන්නේ ට්‍රින්කෝ වලට වීල් එකකින් පොඩි රෝමක් දාලා එන්න. හිතාගෙන දැන් කීපයකට යන්න. එහෙනම් අපි අද ට්‍රින්කෝ පැත්තට රෝමක් දාන්න වීල් එකක් හයර් එකට අරගෙන තමයි යන්නේ. යන් එන. වීල් එක ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් යමු. පොඩි පාරක් තියෙනවා මෙතන යන්න. සෝනම කැල්ලා රුපියල් 100යි. ඔය විජාති පොඩ්ඩක් කියමු බලලා ගමුවානේ තරහ වෙලා වගේ යන්න එපා මැනිකේ. සුදුවම් මේ මගෙන් ගන්න නැහැ මේ ගොල්ලගෙන් නේ ආරම්භකිය ඒකත් කන්නේ. ඔයත් ඔරවන්නේ පාලා. හොට්ට ඇතුළෙන් ටිකට් ගන්න තියෙනවා. හොට් හෝටල් රින්ගල නම් රුපියල් 100ක ටිකට් එකක් ගන්නවා. Ini kita barang. Uno ini. Panik dua kali lagi. Ekek kelinggal ekek kuntuin. Ada kuno kerja mereka kuno adu. Ini. Ini kecil kuno nih. Kita lindai balik. Ini kecil mah. අරකට වඩා මේක ටිකක් කුණුයි හැබැයි. ඒ දෙක නැට වගේ චුට්ටක්. මේක උණු අඩුයි ටිකක්. අරලින්ද උණු වැඩි. ඒකට මේක නිකම්ම ටිකක් උණුම ලින්ද. දැන් බුබුලු වෙනවා හිටවන්ද බුබුලු වෙනවා දැක්ක. අන්න අන්දකපුවකින් මේක තමයි ටිකක් උණු වැඩිම ලිඳ. මේ ලිංගල එක එක උණු තියෙන්නේ. වැඩිපුරම උණු තියෙන එක තමයි මේ ලිඳ. ඒක තමයි වැඩිපුර උණු මට දැනෙච්ච විදිහට. අරක ටිකක් ඊට වඩා අඩුයි. ඉතුරු වලින් සාපේක්ෂව ඊට වඩා ටිකක් උණු අඩුයි. මේක උණු ටිකක් වැඩි. ini aku nuai di lidak. Nih hewan apa hari? Selfie kan ada. Hai. Hai. Yang wedi penis itu nih video se. Ayo wedi penis itu. Kena tu ada kan ni. Oh my god, dia nak lari dah. Sama. Dia ada kan ni. Ada video salah sabda ni. Oh my god, हाँ को. Nah, ini adalah double leg lalu. Tapi mana nak pergi yang apa ada? Yang kata yang ni. Ya. कोहमर बीच चेक कर मामल बीच नीला वैली होवेवा कैसे होवेवा बीच चेक करता मैं दयान ने कोई ओया गन्नद मट නම් බයයි වගේ බය වෙන්නද යන්නේ මාන්නයක් කියනවා නම් මිනිස්සුන්ට දෙන්නේ මේ පුරුද්ද මේ තියෙන චයිනා වරාය
අර තියෙන ඇති. ආ මාළු පිට ගොඩක් ඉන්න පෙනෙයිද දන්නේ නැහැ. එනවාද? මොන අතරේ? රුයි වෙනල්ලට. චයිනා වරායේ ටෝකියෝ සිමි යන හදන කර්මාන්තශාලා තමයි තියෙන්නේ. අපි දැන් යන් ආපහු. ටිකට් එකක් ගන්න ඕනේ චුට්ටක් අද හෝල්ඩින් එකේ ඉන්න වෙලා තියෙනවා. අය කරක්කම් ගොඩක් කරනවානේ. හසුකම් ගාස්තු 170යි. මාබල් බීච් තත්ත්වය මෙහිමයි. ඒතර කියන විතර මේ වාහනේ කර එන්න ටිකක් අමාරුයි. කියන්නේ පාර දුරයි බස් එකෙන් ඇවිල්ලා කිලෝමීටර් මට හිතන්නේ දෙකක් තුනක් වගේ එන්න තියෙනවා. ඒක නිසා පයින් එන්න නම් අමාරුයි. අපි අද මේ වීල් ට්‍රිප් එකක් නිසා වීල් එකේ නම් එන්න ලේසි මෙතන. ටිකට් එකක් ගන්න ඕනේ. උතන ටිකට් එක එකිනෙකට 50යි. අපිට ගියේ 170යි. 170යි කියන්නේ මටයි හස්බන්ඩ්ටයි අපේ ඩ්‍රයිවර් මාලිටයි. අතර වීල් එකට 20යි. මම පාකින් නැම තියෙනවා. ඒක තමයි තත්ත්වය. හරිම අඩුයි. වීල් රැල්ලක් තියෙන්නේ. මෙතන සේෆ්ටි නූලක් ඇදලා තියෙන එතනින් එහාට යන්න තහනම් මං හිතන්නේ. අතන රතු කොඩියක් ගහලා දෙන පේනවනේ. එතනින් එහාට යන්න එපා කියලා තියෙන්නේ. කවුද මේ රවුන්ඩ් රවුන්ඩ් චිත්‍ර හදලා තියෙන්නේ එතන? හිතා ගන්න මොකද කියලා. සත්තු జాතියක් තමයි මට හිතෙන්නේ. එළවෙන්නවත් නන්නේ හැබැයි දිගටම ඇදලා තියෙනවා. නරයටක් තියෙනවා. කොහමද මාමල් බීච් එකට ආවා. එක හීනයක් හරි තව ටාකස් දෙනවා යන්න. ट्रैवल करते हैं එහෙම එකටවත් හිමි තැනක් තියෙනවා නැව ගොඩක් තියෙන 1 2 3යි තැනක තමයි ලොකු නැහැ පෙන්නන්න
අතන තියෙන නැව පේනවද? මෙතන නැවයි. ඊළඟ අතන තව නැවක් තියෙනවා. තව නැව දෙකක් තියෙනවා. මාරුම ලස්සනයි. රතු කොඩිය නැත්තම් යනවා ළඟට. මේ පාසි එකක් ඒක ලස්සනයි නේ. මේ බෙල්ල බලන්නකෝ ඔයාගේ ලස්සන. කරු ලකුණ පසඟිල්ල එක ලකුණක් තියෙනවා පසඟිල්ලෙක් වගේ. මේ විල මේ දාලා යන දුක හිතෙන තැන්. එනකට කරන්න දෙයක් නැහැ. අයිතාසක හම්බ වෙනකම් මේ වගේ ලස්සන තැන් වලට පායිත් යන්න වෙනවා. එහෙනම් අපි මෙතනට සම්බුදීලා යා. දාලා යන දුක හිතනම තමයි නවතින තැන ඉඳන. චුටු නවතින්නේ. දුක හිතනම දාලා යන. අචුට්ටක් ගිර රැල්ල පාගලෙන් ඉඳන. ආයෙත් ගේ චුට්ටක් රැල්ල පාගල. බයි. අතත් පේනවා මගේ එකත්. එහෙනම් බයි. ආඹල් පිච්චර බයි කිව්වා. එහෙනම් අපි යන්න. කලින් දුක. මේ තමයි අපි කන්නාපු තැනට ටවුන් එක පේන විදිය. දැන් යන්න ඕන ට්‍රින්කෝ බස් එක ගන්න. ට්‍රින්කෝ ඉනම් කොළඹ බස් එක හොයාගෙන යන්න ඕන. කිව්වම ඔහොම යන්න ෆයින් තමයි යන්න දෙන්නේ කිලෝමීටරයක් වගේ හොඳට යන්න තියෙනවා තාම. ඔන්න ෆ්ලයිට් නැග්ගා ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹ යන බස් එකේ. ඔහොම තමයි ගමන ඉවරුනේ. එහෙනම් අපි ආයෙත් දවසක වෙනත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් බයි. මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. බයි.